ළමයි අද අපි බලමු කොහොමද software engineering student කෙනෙක්ගේ realistic life එක ගෙවෙන්නේ කියලා. ඉතින් දරිබිරි ගාලා ඉක්මනට උදේ ලෑස්ති වුණා. මොකද මට මේ දවසේ උදේ තිබුණා වයිවා එකක්. of course වයිවා එක තිබුණේ online but මම ඉතින් ඒක කැම්පස් එකට ගිහලා දුන්නා. මොකද එකක් කැම්පස් එකේ wifi free සහ I thought it would be better. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදිහට ලස්සනට උදේ ලෑස්තිලා ගියා. අද එළිය මාර ලස්සනයි, හොඳට අවුව පායලා තිබුණා. සහ මේ vlog එක සෑහෙන චූටි. ඒ නිසා මම මේකට මිනි vlog එකක් කියලා කියන්න. Oh, this is me. ඊට පස්සේ මට තිබුණේ 9:45ට. ඒ නිසා මම ගිහලා පොඩක් වයිවා එකට මොනවද මම කියන්න ඕනේ කියලා මම ලිස්ට් ඩවුන් කරගත්ත ටිකක් ආයෙත් ඉක්මනට රිවයිස් කරගත්තා. ඉතින් ඔයාලට කොහොමද ජීවිතේ? මං දිග vlog එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. මම පොඩි challenging වීඩියෝ එකක් ගැන මීට කලින් vlog එකක් කිව්වා. අපි බලමු. මට ඒක කරගන්න තාම අවස්ථාවක් හම්බුන්නේ නැහැ ළමයි. මොකද මට මාර වැඩ ගොඩක් තියෙන මේ දවස්වල. එතකොට ඉතින් මම නිදා ගන්න වෙලාවල් එහෙම වෙනවා. ඉතින් මට නැගිටින්න පරක් වෙනවා. ඔන්න ඔය හේතුත් එක්ක ඉතින් මට ඒක හරියට කරගන්න බැරුණා. but I promise මම ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහ වීඩියෝස් වලදී ගේනවා. ඉතින් මේ දවසේ මට තවත් වැඩක් තිබුණා, විශේෂ වැඩක්. මොකද අපේ මින් ප්‍රොජෙක්ට් එක ප්‍රසන්ටේෂන් එකක් හදන්න තියෙනවා. say hi to my friend. ඊට පස්සේ ඉතින් මම ඒ වැඩේත් කරනවා මේ vlog එකේම ඇති අන්තිමේට. ඉතින් මේ පේන්නේ ඔයගොල්ලන්ට මම වයිව් එකට log වෙලා ඉන්නවා. සෑහෙන ලාවක් හිටියා වයිව් එකට log වෙලා. ඒ කියන්නේ එයාලා දීලා තිබ්බ link එක නෙවෙයි, සෑහෙන වැරදි link ගොඩකින් මං ගියා. finally I did it. ඊට පස්සේ ඉතින් මම වයිව් එකෙන් පස්සේ මගේ යාළුවා වයිව් එක දෙනකම් මම ප්‍රසන්ටේෂන් එකේ වැඩි පොඩ්ඩක් බැලුවා. මොකද අපිට ඒක තියෙනවා 24, අද ඇවිල්ලා 22. ඒ නිසා we have to be prepared for that. ඉතින් මම ඒ නිසා ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් ටික හදන්නේ කොහොමද, ඒවට මම මොනවද දාන්න ඕනේ කියලා පොඩ්ඩක් හොයලා බැලුවා මගේ යාළුවා වයිව් එක දෙනකම්. ඔයාලට ජීවිතේ කොහොමද? මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මම ඉස්සරහදී ගේන්නම් software engineering වල මොනවද වෙන්නේ, කොහොමද ඒක යන්නේ සහ is it worth කියලා මම ඔයාලට අනිවාර්යයෙන්ම ගේනවා ඉස්සරහා වීඩියෝස් වලදී. Stay tuned with my channel. If you are new to my YouTube channel, you can subscribe to my YouTube channel. And කලින් ඉඳලා මගේ channel එක හිටපු කෙනෙක් නම් thank you so much for your big support. ඉතින් අද දවස ඇවිල්ලා හරිම slow දවසක්. මේ වීඩියෝ එකේ තියෙනවා අපි අලුතෙන් ice cream වගේක් ටෙස්ට් කරලා බලුවා. මේ මොනවද කියලා බලා ගන්න ඕන නම් ඔයාලට වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මාරම බිසි ෂෙඩියුල් එකක් තමයි අපිට මේ දවස්වල නම් හම්බෙලා තියෙන්නේ. ඒක අපිට එපා කියන්නත් බෑ. කොහොම හරි ඉතින් ඉඳ දරාගෙන කරන්න වෙනවා. ඊට පස්සේ අපි දවල්ට කෑවා. මොකද මොනවා කරන්නත් කලින් අපි කාලා ඉන්න එපේ. කාලා හැම අපි කඩේ ගිහිල්ලා අරගෙන ආවා අයිස්ක්‍රීම්. මොකද මාරම අවුවයි සහ දාඩියයි. මේ තියෙන අපේ පළවෙනි අයිස්ක්‍රීම් එක. ඒක නිකන් පැන්ඩෙක් හිටියේ, ඒක රහයි ෆලෝඩා. ඊට පස්සේ අපි අමු අඹ එකක් කෑවා. ඊට පස්සේ මේ තියෙන දොඩම් එකක්, ඒක නිකන් ෆැන්ටා රසයි. මේ තියෙන දියුල් එකක්. ඊට පස්සේ අපි ඕකේ අලුතෙන් ඇවිල්ලා තිබුණ ඕකේ ටිකක් අපි ඒවත් try කරා. And then I got back to work. ඊට පස්සේ මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. හරි, ඉතින් ඔයා මේ වීඩියෝ එක අහම්බෙන් හරි දැක්කේ ඔයා A levels කරන්න ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මේ අගෝස්තු වල මම ඔයාලට කියන්නේ මම දන්නවා මේ අන්තිම කාලේ ගොඩාක් හෙක්ටික් වෙන්න පුළුවන්, ඔළුවට ගොඩාක් මහන්සියක් දැනෙන්න පුළුවන්, මොකද්ද මම මේ කරන්න කියලා හිතෙන්න පුළුවන්. but it's okay. ඔයාලා දැන් ඒ ප්‍රෙෂර් එක විඳ දරාගෙන කරන්න. එතනින් එහාට ඔයාලගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි සහ ගොඩාක් රිලැක්ස් වෙයි. ඔයාලා මේ චූටි කාලේ ඒක ආසාවෙන් කරන්න, සතුටින් කරන්න. මොකද විභාගයේ ওই දවස් ටික ඉවරනාට පස්සේ ඔයාලට හිතෙනවා අනේ දැන් මම මොකද කරන්නේ, නිකන් හරිම පාළුවක් දැනෙනවා. යාළුවෝ එක එක තැන් වලට යයි. ඔයා වෙන පාත් එකක් තෝරගන්න පුළුවන් යාළුවන්ගෙන් වෙන් වෙලා. ඉතින් ඒ කාලේ ලස්සනට විඳින්න.
මං අද ගෙනාවේ ඔයගලන්ට චෝටි බ්ලොග් එකක්. මම මේක හරිම රැන්ඩම්ලි පටන් ගත්ත බ්ලොග් එකක්. අපි ආයෙත් දිග ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. දැන් මං වීඩියෝ එක ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බයි.